ශාලෝම් ඔබ සියලු දෙනාට සමාදානය. අද මම ඔබ සමඟ බෙදාගන්නට යන්නාව කාරණාව. ඔබව මාව අමතක කරන්නට නොදන්නාව යහපත්යෙක් වහන්සේ. සමරලාට අද මම කතා කරන්නාව මෙම කාරණාව. ඔබගේ ජීවිතය ගොඩක් දවස් ඔබගේ හදවතේ තිබුණාව ප්‍රශ්නයකට පිළිතුරක් වෙන්නට පුළුව. උන්වහන්සේ අපි අමතක කරන්නට උන්වහන්සේට දන්නේ නැහැ. ඒක තමා ඇත්ත. උන්වහන්සේට අපිට දඩුවම් කරන්න දන්නේ නැහැ. උන්වහන්සේට අපිට වෛර කරන්නට දන්නේ නැහැ. උන්වහන්සේට අපි අසරණ කරන්නට දන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේට අපි කොන් කරන්න දන්නේ නැහැ. කවදාවත් උන්වහන්සේට අපි අත්හරින්න දන්නේ නැහැ. සමහර වෙලාවට නෑ උන්වහන්සේ මාව අත්හරිනවා, උන්වහන්සේ මාව කොන් කරනවා, අසරණ කරනවා, දඬුවම් කරනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒක බොරුවක්. ඇයි එහෙම කියලා කියන්නේ කියලා කිව්වොත් අපි අපගේ අනන්‍යතාවය නොදැන ඉන්න තුරු බොහෝ බොරු දේවල් අපි විශ්වාස කරන්නට සිද්ධ වෙනවා. මම කවුරුන්ද කියන එක මම දැනගන්න දවසට තමයි මට උරුම දේවල් මොකක්ද කියන එක මට දැනගන්නට පුළුවන් වෙන්නේ. අපි කවුරුන්ද කියන ඒ අනන්‍යතාවය අපි නොදැන ඉන්න තුරු අපිට අපගේ සැබෑ උරුමයන් භුක්ති විඳින්නට බැහැ. අපේ සැබෑ උරුමයන් කුමක්ද කියලා අපිට දැනගන්නටත් බැහැ. අපේ අනන්‍යතාවය මොකක්ද? අපේ අනන්‍යතාවය තමයි අපි උන්වහන්සේගේ සැබෑ දරුවෝ කියන. ඒ කියන්නේ මම උන්වහන්සේගේ පුත්‍රයෙක්, උන්වහන්සේගේ දුවෙක් කියන එක තමයි අපේ සැබෑ අනන්‍යතාවය. අපේ උරුමය මොකක්ද? උරුමය තමයි උන්වහන්සේ මාගේ සැබෑ පියාණන් කියන එක. ඒ දේ තීන්දුව වෙන්නේ, ඒ කියන්නේ උන්වහන්සේ මගේ සැබෑ පියාණන් කියන එක තීන්දුව වෙන්නේ මම කරන යහපත් ක්‍රියා නිසා. පුරු දෙයක් නැහැ. උන්වහන්සේ කවදාවත් අපගේ ක්‍රියාව තුළින් උන්වහන්සේගේ ගුණාංගයන් වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ගුණාංගයක් තමයි උන්වහන්සේට අපි ආදරය කරන්නට විතරයි පුළුවන්. ආරක්ෂා කරන්නට විතරයි පුළුවන්. අපිව වැළඳ ගන්නට පුළුවන්. අපව සිප ගන්නට පුළුවන්. අපිත් එක්ක සෙල්ලම් කරන්නට පුළුවන්. ඔබ ගැන විමසිල්ලෙන් ඉන්නට පුළුවන්. කවදාවත් ඒ වගේ කෙනෙක්ට කවදාවත් තමන්ගේ දරුවන්ට දඬුවම් කරන්න දන්නේ නැහැ. දඬුවම් කරන්නට බැහැ උන්වහන්සේට. ඒක තමයි මම නැවත කියන්නේ. අපගේ අනන්‍යතාවය අපි ඉස්සලා දැනගන්නට අවශ්‍යයි. උන්වහන්සේ කවුද කියන එක ඊට පස්සේ තමයි අපිට වැටහෙන්නේ. ඒ කියන්නේ අපගේ උරුමය මොකක්ද කියන එක තමයි එතකොට අපිට දැනගන්නට පුළුවන්. සමහර වෙලාවට ඔබ ගොඩාක් අසරණ වෙලා, මහන්සි වෙලා මෙතන යාට මට පියවරක් තියන්නට බෑ කියන වෙලාවෙදී ඔබ එක වචනයක් කියලා බලන්න. අනේ මගේ තාත්තේ කියලා. ඔබ උන්වහන්සේට අනේ මගේ තාත්තේ, අනේ මගේ තාත්තේ කියලා ඔබ අඬගහද්දී අඬගාගෙන දුවෙක් වගේ පුතෙක් වගේ උන්වහන්සේ ළඟට යද්දී උන්වහන්සේ එතන නතර වෙලා කල්පනා කරන්නේ නැහැ මෙයා මගේ පුතෙක්ද දුවෙක්ද නැත්නම් මෙයා හොඳ දෙයක් කරලා තියෙනවද යහපත් දෙයක්ද නපුරු දෙයක්ද කරලා ඒ කිසිවක් උන්වහන්සේගේ හිතට එන්නේ නැහැ, කල්පනාවට එන්නේ නැහැ. අනේ මගේ දුව කතා කරනවා, අනේ මගේ පුතා කතා කරනවා කියලා උන්වහන්සේ දුවගෙන එනවා. ඔබව වැළඳ ගන්නවා, ඔබව සිප ගන්නවා, ඔබව ආරක්ෂා කරනවා, ඔබව උසුලනවා, ඔබව සනසනවා, ඔබව සමරනවා, ඔබ උන්වහන්සේගේ ප්‍රේමයේ රැකවරණය තුළ ඔබ ආරක්ෂා කරනවා. මම නැවතත් කියන්න, ඔබ අමතක කරන්න නොදන්නා වූ යහපත් පියෙක් උන්වහන්සේ.